පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර බණ්ඩාරනායක මහතා අභාව ප්‍රාප්ත වෙයි. කලක් රෝගාතුරව සිටි ඒ මහතා මිය යන විට 59 වන වියෙහි පසුවිය. බණ්ඩාරනායක මහතා අභාව ප්‍රාප්ත වූ බව සැලවූ වහාම ඒ මහතා විසූ විසුම් පායට ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතුමා බණ්ඩාරනායක මහතාගේ පවුලේ ඥාතීන් වෙත සිය සංවේගය පළ කර සිටියේය. ඒ මහතාගේ අවසන් කටයුතු පිළිබඳ කරුණු සොයා බැලීමටද ජනාධිපතිතුමා පියවර ගත්තේය. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබමින් සිටියේදී පවා විටින් විට එහි ගොස් සිය දේශපාලන මිතුරෙකු වූ අනුර බණ්ඩාරනායක මහතාගේ සුව දුක් විමසා බැලීමට ජනාධිපතිතුමා කටයුතු කළේය. අනුර බණ්ඩාරනායක මහතාගේ දේහය හෙට පෙරවරු 11 දක්වා විසුම්පායෙහි තැන්පත් කර තැබේ. අනතුරුව හෙට පෙරවරු 11:30ට පමණ දේහය පාර්ලිමේන්තු සංකීර්ණයට රැගෙන යාමට නියමිතයි. පැය 3ක් පමණ පාර්ලිමේන්තු සංකීර්ණයෙහි තැන්පත් කර තැබෙන දේහය හොරගොල්ල නිවස වෙත රැගෙන යනු ලැබේ. අනුර බණ්ඩාරනායක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බදාදා සවස හොරගොල්ල සමාධිය අසලදී සිදු කෙරේ.